Hi everyone. අපි ක්‍රමක්‍රමයෙන් දැන් ෆයිනෑන්ෂියල් කන්සෙප්ට්ස් ගැන කතා කරගෙන ඉස්සරහට ආවා. ඊට පස්සේ අපි ලාස්ට් වීක් එකේ අපි කතා කරා ඉන්වෙස්ට්මන්ට් එක. නැත්නම් කෝට් පබ්ලික් කම්පැනි එකක් සිලෙක්ට් කරන්නේ කොහොමද ඉන්වෙස්ට්මන්ට් එක? ෂෙයා මාකට් එකේ ඉන්වෙස්ට්මන්ට් එකක් කරනකොට මොනවාද ක්‍රයිටීරියා බලන්න ඕන? ඇනුවල් රිපෝට් එකක් රීඩ් කරනකොට මොන ඉන්ෆර්මේෂන් ද අපි ඇනුවල් රිපෝට් එකේ බලන්න ඕනේ කියන දේ අපි පැහැදිලි කරගත්තා. දැන් අද මම බලාපොරොත්තු වෙනවා දැන් ඔයගොල්ලෝ ඉන්වෙස්ට්මන්ට් එකක් කරන්න බලාපොරොත්තු වෙනවා නම් කොච්චර මුදලක් ඒ ඉන්වෙස්ට්මන්ට් එකට අපි දාන්න පුළුවන්ද? අපේ හැකියාව ඒ ශක්්‍යතාවය කොච්චර ඉන්වෙස්ට්මන්ට් එකක් කරන්න පුළුවන්ද කියන දේ කොහොමද බලන්න කියන එක, ඒ ක්වොන්ටම් එක ඩිසයිඩ් කරන්නේ කොහොමද කියන එක අද ඩිස්කෂන් එකේදී මම ඔයගොල්ලන්ට පැහැදිලි කරලා දෙන්න බලාපොරොත්තු වෙනවා. දැන් මේකට එන්න ඉස්සෙල්ලා තව කෙටි කරුණක්, තව පොඩි ෆයිනෑන්ෂියල් කන්සෙප්ට් එකක් මම ඔයගොල්ලන්ට කියලා දෙන්නම්. ලික්විඩිටි කියන එක. ඔයගොල්ලෝ අහලා ඇති ලික්විඩිටි කියන වචනේ. ඒකට අපේ සිංහල වචනයක් තියෙනවා හොඳ ද්‍රවශීලතාවය කියලා. අපි යම් ඇසට් එකක් එහෙම නැත්නම් අපි ගාව තියෙන වත්කමක් ගත්තාම මේ වත්කම විවිධ මට්ටමේ ද්‍රවශීලතාවයන් ලික්විඩිටි ලෙවල්ස් වෙනස් වෙන්න පුළුවන්. ඉතින් උදාහරණයක් වශයෙන් කෑෂ් කියන එක ගත්තොත් එහෙම කෑෂ් තමයි 100% ලික්විඩ් ඇසට් එක. ඒක කෑෂ් අපි ගාව තියෙනවා කියන්නේ ඒක 100% ලික්විඩ් ඇසට් එකක්. ඊට පස්සේ අපි හිතමු සේවිං account එකකට ගියොත් ඒක කෑෂ් තරම්ම ලික්විඩ් නැති වුණත් less liquid but still liquid asset එකක් විදිහට අපිට saving account එකේ තියෙන සල්ලි consider කරගන්න පුළුවන්. ඊට පස්සේ fixed deposit එකකට ගියොත් එහෙම ඊට වැඩිය තව ටිකක් liquidity එක අඩු වෙනවා. එතනින් එහාට ගියාම bond එකකට ගියොත් එහෙම නැත්නම් අපි හිතමු වාගේ ගාව තියෙන real estate එකේ land එකකට, ඒ වගේ motor vehicles වලට, ඒ වගේ දේවල් වලට ගියොත් උන්න වාගේ assets වල liquidity එක අඩු වෙනවා. ඉතින් මම ඇයි මේ liquidity කියන concept එක ඔයගලන්ට පැහැදිලි කරලා දෙන්නේ? ඔයා investment එකක් කරන්න යනකොට ඒ investment එකේ quantum එක decide කරනකොට asset එකේ තියෙන liquidity level ගැන, ඔයාගාව තියෙන assets වල තියෙන liquidity level ගැන හොඳ අවබෝධයක් ඔයාට තියෙන්න ඕනේ. ඉන්න ඒ හින්දා තමයි මම මේ කරුණ ඔයගලන්ට මේ තරමට පැහැදිලි කරලා දෙන්න උත්සාහ කරන්නේ. right. අද අපි කරන discussion එකේ investment එකේ quantum එක decide කරන්න තමන් ගාව තියෙන assets වල liquidity වල level එක දැන ගැනීම ගොඩාක් වැදගත් වෙනවා. ඒකින්ද තමයි මම පළවෙනි concept එකක් විදිහට අද දවසේ liquidity කියන දේ ඔයගලන්ට පැහැදිලි කරලා දුන්නේ. දැන් අපි බලමු අපිට ලැබෙන ආදායමෙන් කොච්චර ප්‍රමාණයක් අපිට වෙන් කරන්න පුළුවන්ද investment කාලයක් තුල අපි කොච්චර ප්‍රමාණයක් වෙන් කර ගන්න පුළුවන් හැකියාවක් තියනවද investment එකකට කියන එක decide කරන්නේ කොයි විදිහද කියලා. සාමාන්‍යයෙන් as a rule of thumb guideline එකක් විදිහට අපේ නීතියක් තියෙනවා 100 රීතියක් තියෙනවා 50ක් 30ක් 20ක්. 50ක් කියන්නේ අපි ලබන disposable income එක, අපි ලැබෙන වියදම් කළ හැකි ආදායමෙන්, ඒ කියන්නේ අපි හිතමු පඩියක් ලබන පුද්ගලයෙක් කියලා. එයාට ලැබෙන ආදායමෙන් පඩිය වැටුප් ආදායමෙන් 150ක් කොහොමත් එයාගේ බේසික්ස් වලට, එහෙම නැත්නම් එයාගේ දිනපතා අවශ්‍යතාවයන් වලට, මූලික අවශ්‍යතාවයන් වලට බේසික් රික්වයර්මන්ට්ස් වලට අයින් කරගන්න වෙනවා. ඒක තමන් ලබන වැටුප් තලයයි, එහෙම නැත්නම් තමන් ඉන්න සමාජ තත්ත්වයයි, ලිවිං ස්ටෑන්ඩඩ් එක අනුව ඩිසයිඩ් වෙන්න පුළුවන්. ලක්ෂ 2ක් ලබන පුද්ගලයා 150 කියන්නේ එතකොට එයා ඒ ලක්ෂකින් වියදම් කරනවා. ලක්ෂ 5ක් ලබන පුද්ගලයාට 2,50,000ක් වියදම් වෙනවා වෙන්න පුළුවන්. ඒකින්ද අපි percentages වලින් කතා කරමු. 150ක් විතර සාමාන්‍යයෙන් යාගේ අවශ්‍යතාවයන් වලට, මූලික අවශ්‍යතාවයන් වලට වෙන් කරගන්න ඕනේ. එතකොට තමන්ගේ disposable income එකෙන් 150ක් අපි අයින් කරගත්ත මූලික අවශ්‍යතාවයන් සඳහා ඉතුරු වෙන මුදල තියෙන. ඉතුරු වෙන මුදලෙන් ඔයගොල්ලෝ 130ක්, තව 130ක් සාමාන්‍යයෙන් අපි වෙන් කරගන්න වෙනවා, allocate කරගන්න වෙනවා contingency plans වලට. අපි දන්නේ අපිට ලෙඩ දුක් හැදෙන්න පුළුවන්, එහෙම නැත්නම් දරුවන්ගේ අධ්‍යාපන කටයුතු වලට විශේෂ අවශ්‍යතාවයක් වෙන්න පුළුවන්. ඒ වගේ දේවල් වලට අපි 130ක් විතර වෙන් කරගන්න ඕනේ. මේ 130 ගොඩක් වෙලාවට ඕගොල්ලෝ illiquid assets වලට නෙමෙයි, liquid assets වල, එහෙම නැත්නම් අපිට realize කරගන්න පුළුවන් cash fixed deposits වල, saving account එකේ ඒ වගේ තැනක තමයි තියන්න වෙන්නේ. සමහර විට මේ මුදල මේ 130න් ඕගොල්ලන්ට ගෙදරට අවශ්‍ය වෙන durable goods, ඒ කියන්නේ මොන හරි item, මේ furniture
ගන්නවා වෙන්න පුළුවන්, ෆෝන් එකක් ගන්නවා. අන්න ඒ වගේ දේවල් වලටත් යම්කිසි ප්‍රමාණයක් මේ 130 ඇතුළතදී ඕගොල්ලෝ එකතු කරලා කියුමුලේටිව් සම් එකක් හදාගෙන ඕගොල්ලන්ට වියදම් කරන්න පුළුවන්. ඒතකොට අන්තිමට ඉතුරු වෙනවා ඩිස්පෝසබල් ඉන්කම් එකේ 120ක්. මේ 120 තමයි ඇත්තටම අපිට ඉන්වෙස්ට්මන්ට් එකකට එක්සස් කෑෂ් විදිහට තියෙන්නේ. එතකොට මේ ඉන්වෙස්ට්මන්ට් එක ඕගොල්ලන්ට ලික්විඩ් ඇසෙට්ස් වලම ගිහිල්ලා ඉන්වෙස්ට් කරන්න ඕනේ නැහැ. ඕගොල්ලෝ මේක ඇත්තටම එක්සස් එක. ඕගොල්ලන්ගේ ඩිස්පෝසබල් ඉන්කම් එකේ එක්සස් එක. හරියටම බැලුවොත් එහෙම මෙන්න මේ විදිහට ඔක ඉන්ටර්ප්‍රිට් කරන්න පුළුවන්. ඕගොල්ලෝ ලැබපු ආදායමේ මූලික වියදම් ටික අයින් කරපුවාම, ඒ කියන්නේ 150ක් අයින් කරපුවාම ඉතුරු වෙන්නේ 150යි. right? මේ ඉන්ඩිවිජුවල් කෙනෙක් ගැන මම කතා කරන්නේ. ඒතකොට 150යි. ඒ 150 තමයි ඕගොල්ලන්ගේ මූලික වියදම් අයින් කරපුවාම ඉතුරු වෙන මාජින් එක. ඒතකොට මේ මාජින් එක එක්සස් කෑෂ් එක අපි කොහොමද ඩිස්ට්‍රිබියුට් කරන්න කියලා තමයි මේ කතා කරන්නේ. ඒකෙන් 130ක් අපි ලික්විඩ් ඇසෙට්ස් වල less liquid වෙන්න පුළුවන් ලික්විඩ් ඇසෙට්ස් වල දාලා තියෙනවා. එතනින් එහාට ගිහිල්ලා තව 120ක් අතේ ඉතුරු වෙනවා. ඒ 120 තමයි අපිට ඉන්වෙස්ට්මන්ට් ඩිසිෂන්ස් වලට පාවිච්චි කරන්න පුළුවන්. එතකොට එතනදී වාට පුළුවන් ෂෙයා මාකට් එකේ අපි අර කියපු ක්‍රයිටීරියා ටික බලලා ඒ ක්‍රයිටීරියා මීට් වෙනවා නම් ඒ එකම ඕගොල්ලෝ ජජ්මන්ට් එකක් ගන්න ඕනේ ඒ තියෙන ඉකොනොමිකල් කොන්ටෙක්ස්ට් එකේ. එහෙම නැත්නම් රටේ විවිධ දේශපාලනමය, ආර්ථිකමය, සමාජමය කරුණු පදනම් කරගෙන මේ ඉන්වෙස්ට්මන්ට් ඩිසිෂන්ස් වලට යන්න වෙනවා. කිසි දැනෙන ප්‍රමාණයක් ඉතුරු කරගෙන ලක්ෂයක්, ලක්ෂ දෙකක්, තුනක් හරි ඉතුරු කරගෙන ඔයගොල්ලෝ ඉන්වෙස්ට්මන්ට් එක කරන්න යනකොට අර මම කිව්වා වගේ ක්‍රයිටීරියා වලට අමතරව, ඒ සෙට් ක්‍රයිටීරියා වලට අමතරව ඔයගොල්ලෝ බලන්න අර conditions, ඒ කියන්නේ රටේ තියෙන economical conditions බලන්න, political conditions බලන්න, social conditions බලන්න, ඒ අනුවත් investment decisions වලට යන්න පුළුවන්. මේක අර අපි බලන criteria හා සමානවම significant වෙනවා. මොකද උදාහරණයක් වශයෙන් දැන් අපි හිතමු අපිට vehicle ගේන්න relax කරපුවා, මේ restrictions අයින් කරපුවාම අනිවාර්යෙන් automobile sector එකේ තියෙන companies තියෙනවා නම් ඒව perform කරනවා. ඒ විතරක් නෙමෙයි, ඒ ලීසින් ෆැසිලිටිස් දෙන ෆයිනෑන්ස් කම්පනීස් තියෙනවා නම් ඒවා පර්ෆෝම් කරනවා. අනිවාර්යෙන් ඒගොල්ලන්ගේ ප්‍රොෆිටබිලිටි වැඩි වෙනවා. ඒගොල්ලන්ගේ වොලියුම් සේල්ස් වැඩි වෙනවා. එතකොට ඔයා ස්මාර්ට් තින්කර් කෙනෙක් නම් ටග් ගාලා ඔයා ඩිසිෂන්ස් අරගෙන ඒ ඉන්වෙස්ට්මන්ට්ස් වලට යන්න ඕනේ. එතකොට අර අපි කියපු ෆයිනෑන්ෂියල් ක්‍රයිටීරියා ටිකක් බලනවා. ඊට අමතරව මේ ප්‍රැක්ටිකලි සිද්ධ වෙන්නේ මොනවද කියලා බලනවා. ඒ වගේම පොලිටිකල් කන්ඩිෂන්ස් බලන්න ඕනේ. අපි දැන් දන්නවා පාකිස්තාන ඉන්දියාව අතර පොඩ්ඩක් මේ වෝ සිටුේෂන් එකක් ඇවිල්ලා තියෙනවා. එතකොට ඒවෙන් මොන කම්පැනිස් වලට බලපෑම් වෙයිද? අපේ ටුවරිස්ට් සෙක්ටර් එකට බලපෑමක් වෙන්න පුළුවන්ද? ටුවරිසම් එක හොඳ වෙන්න පුළුවන්ද? ටුවරිසම් එක නරක වෙන්න පුළුවන්ද? අන්න ඒ වගේ ඒ කන්ඩිෂන් එක අනුවත් ඕගොල්ලන්ගේ ඩිසිෂන්ස් ඩ්‍රයිව් කරන්න ඕනේ. ඉතින් මට මේ වගේ උදාහරණ ගොඩාක් ඕගොල්ලන්ට පෙන්වන්න පුළුවන්. විශේෂයෙන් මේ දේශපාලනමය ස්ථාවරත්වය එනකොට රටකට ගොඩක් වෙලාවට ස්ටොක්ස් ෂෙයා මාකට් එක පර්ෆෝම් කරනවා. ඉතින් ඒ මූලික කාරණා තුන ඔළුවට ගන්න, දේශපාලනමය කරුණු, ඉකොනොමිකල් කරුණු සහ සමාජමය කරුණු පදනම් කරගෙන ඒවෙන් ඉන්සයිට් එකක් අරගෙන අර ෆයිනෑන්ෂියල් රීඩින්ග්ස් ටිකත් අරගෙන ඕගොල්ලෝ ඉන්වෙස්ට් කරනවා නම් then you can make it a successful investment.